මලයක්ෂයෝ භයානකයි පුතා. ඕගොල්ලෝ හිතන් ඉන්නටත් වඩා බොහෝම භයානකයි. උන්ට කරන්න බැරි දෙයක්. ඔය මලයක්ෂයෝ තමා වෙසමුණි රජතුමාගේ වරන් අරගෙන මෙහෙ එන්නේ. යන්නේ තමාට අසාධාරණකම් කරපු මිනිසුන්ගෙන් පලිගන්න. ඒවට තමයි වෙසමුණි රජතුමාගෙන් වරන් ගන්නවා කියන්නේ. ඒ මලයක්ෂයෝ තමයි වරන් ගන්නේ. උන් වේසයන්ම වාගෙන එන්නේ උන් මිනිස් ලෝකෙ හිටපු විදියටම ඒ රූපෙන්ම භයානකයි පුතා. ඒ මලයක්ෂයා අඳුරගන්නේ ඌ වේසෙන් ඉන්නකොට ඇස්පිල්ලම් ගහන්නේ. පොළොවේ අඩිය තියන්නේ. ඒව තමයි ප්‍රධාන කරු. මට කියන්න තියෙන ඔයගොල්ලෝ වටපිටාවේ ඉන්නකොට කාත් එක්ක හරි කතා කරනකොට ප්‍රවේශමින් මට එච්චරමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. දරුවන් සහ යහපතම වේවා.